අපි 3.2 අභ්‍යාසයේ පිළිතුරු සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු කරන්න 35න් 23ක් අඩු කරාම කීයද? 5න් 3ක් අඩු කරොත් 2යි, 3න් 2ක් අඩු කරොත් 1යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 12යි කියලා. දෙවෙනි ගැටලුව 478න් 153ක් අඩු කරන්නයි තියෙන්නේ. එහෙනම් 8න් 3ක් අඩු කරාම 5යි, 7න් 5ක් අඩු කරාම 2යි, 4න් 1ක් අඩු කරාම 3යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 325යි කියලා. තුන්වෙනි ගාන 3975න් 2341ක් අඩු කරන්න තියෙන්නේ. 5න් 1ක් අඩු කරාම 4යි, 7න් 4ක් අඩු කරාම 3යි, 9න් 3ක් අඩු කරාම 6යි, 3න් 2ක් අඩු කරාම 1යි. එහෙනම් 1634යි. 4 72න් 38ක් අඩු කරන්න තියෙන්නේ. දැන් මෙතනදී 2න් 8ක් අඩු කරන්න බෑ. 2න් 8ක් අඩු කරන්න බැරි නිසා අපි මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට මෙතන 12ක් වෙනවා. 12න් 8ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ 6ක්. දැන් මෙතන තියෙන්නේ 6යි. එහෙනම් 6න් 3ක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 34යි කියලා. පස්වෙනි ගානත් ඒ විදිහමයි. 6න් 9ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට 16න් 9ක් අඩු කරන්නේ 16න් 9ක් අඩු කරොත් 7යි. දැන් මෙතන තියෙන්නේ 6ක්. දැන් මෙතන තියෙන්නේ 6. එහෙනම් 6න් 2ක් අඩු කරාම 4යි. 5න් 1ක් අඩු කරාම 4යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 447යි කියලා. 6 352න් 175ක් අඩු කරන්න තියෙන්නේ. දැන් මෙතනදී 2න් 5ක් අඩු කරන්න බෑ. ඒ නිසා මේ පැත්තට එකක් ගන්නවා. එතකොට මෙතන 12 වෙනවා. 12න් 5ක් අඩු කරාම 7යි. දැන් මෙතන තියෙන්නේ 4ක්. දැන් මෙතන තියෙන්නේ 4ක්. 4න් 7ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගන්නවා. එහෙනම් 14යි. 14න් 7ක් අඩු කරාම 7යි. දැන් මෙතන තියෙන්නේ 2ක්. එහෙනම් 2කින් එකක් අඩු කරාම 1යි. එතකොට පිළිතුර ලැබෙනවා 177යි කියලා. අපි ඊළඟ ගානට යමු. 814න් 359ක් අඩු කරන්නයි තියෙන්නේ. දැන් 4න් 9ක් අඩු කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනි? මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එකක් කියන්නේ මේ 10ක් තමයි අපි ඉල්ල ගන්නෙ. එතකොට 14යි 14න් 9ක් අඩු කරාම 5යි. දැන් මෙතන තියෙන්නේ බිඳුවක්. බිඳුවෙන් 5ක් අඩු දැන් මෙතන තියෙන්නේ බිඳුවක්. බිඳුවෙන් 5ක් අඩු කරන්න බෑ. ඒ නිසා මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම මෙතන 10 වෙනවා. 10න් 5ක් අඩු කරාම 5යි. දැන් මෙතන තියෙන්නේ 7ක්. මෙතන තියෙන්නේ 7ක්. එහෙනම් 7න් 3ක් අඩු කරාම 4යි. අපිට එhmenan පිළිතුර ලැබෙනවා 455යි කියලා. 8 වෙනි ගානේ 506න් 273ක් අඩු කරන්න තියෙන්නේ. දැන් 6න් 3ක් අඩු කරන්න පුළුවන් 3යි. බිඳුවෙන් 7ක් අඩු කරන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනි? මේ පැත්තෙන් එක ඉලක්කමක් ඉල්ල ගන්න ඕනි. එක ඉලක්කමක් ඉල්ල ගන්නවා කියන්නේ මෙතන 10 වෙනවා. 10න් 7ක් 3යි. දැන් එකක් අර පැත්තට දීපු නිසා 4න් 2ක් අඩු කරාම 2යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 233යි කියලා. 9 වෙනි ගාන අපිට 602න් 435ක් අඩු කරන්න තියෙන්නේ. දැන් 2න් 5ක් අඩු කරන්න බෑ. 2න් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගන්න ඕනේ. මෙතනක් තියෙන්නේ බිඳුව. අපි මේ පැත්තෙන් එකක් ගත්තාම මෙතන 10ක් වෙනවා. එහෙනම් 10න්
අපි මේ පැත්තට එකක් ඉල්ල ගන්නවා. දැන් එහෙනම් 12න් 5ක් අඩු කරන්න තමයි තියෙන්නේ. 12න් 5ක් අඩු කරාම 7යි. දැන් 10න් එකක් අර පැත්තට දීපු නිසා එක ස්ථානීය පැත්තට 9යි තියෙන්නේ. දැන් 9න් 3ක් අඩු කරාම 6යි. දැන් මෙතන තියෙන්නේ 5යි. 5න් 4ක් අඩු කරාම 1යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 167යි කියලා. 10 වෙනි ගාන 700න් 354ක් අඩු කරන්නයි තියෙන්නේ. දැන් බිංදුවෙන් 4ක් අඩු කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි මේ පැත්තෙන් ඉල්ල ගන්න ඕනි. 10න් 4ක් අඩු කරාම 6යි. දැන් මෙතන තියෙන්නේ 9යි. මෙතන තියෙන්නේ 9යි. 9න් 5ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ 6යි. 6න් 3ක් අඩු කරාම 3යි. පිළිතුර ලැබෙනවා අපිට 346යි කියලා. 11 වෙනි ගාන 1න් 4ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම 11යි. එකක් ඉල්ල ගන්න. එතකොට 11 වෙනවා. 11න් 4ක් අඩු කරාම 7යි. දැන් මෙතන තියෙන්නේ 7ක්. මෙතන තියෙන්නේ 7යි. 7න් 5ක් අඩු කරාම 2යි. 4න් එකක් අඩු කරාම 3යි. 7න් දෙකක් අඩු කරාම 5යි. එහෙමනම් අපිට පිළිතුර ලැබෙනවා 5327 කියලා. 12 වෙනි ගාන 4201න් 1758ක් අඩු කරන්න තියෙන්නේ. 1න් 8ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි මේ පැත්තෙන් ඉල්ල ගන්න ඕනේ මෙතනක් තියෙන බිඳුව. එහෙනම් මෙහෙනුත් එකක් ඉල්ල ගන්නවා. එතකොට මෙතන 10 වෙනවා. මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම 11යි. 11න් 8ක් අඩු කරාම පිළිතුර 3යි. දැන් 10න් එකක් අර පැත්තට දීපු නිසා 9න් 5ක් අඩු කරාම 4යි. දෙකෙනුත් එකක් එහා පැත්තට දුන්නා. එහෙනම් දැන් එතන තියෙන 1යි. 1න් 7ක් අඩු කරන්න බෑ. 4න් එකක් ඉල්ල ගන්න ඕනි. 4න් එකක් ඉල්ල ගත්තාන් පස්සේ මෙතන තියෙන්නේ 11යි. 11න් 7ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ 3යි. 4 වෙනුවට තියෙන 3යි. 3න් එකක් අඩු කරාම අපිට පිළිතුර ලැබෙනවා 2යි 2443 කියලා. 13 වෙනි ගාන 3023න් 1496ක් අඩු කරන්න තියෙන්නේ. 3න් 6ක් අඩු කරන්න බැහැ. එහෙමනම් 13න් 6ක් අඩු කරන්න ඕනි. 13න් 6ක් අඩු කරාම 7යි. දැන් 2 වෙනුවට මෙතන තියෙන්නේ 1. 1න් 9ක් අඩු කරන්න බැහැ. එහෙනම් මේ පැත්තෙන් ඉල්ල ගන්නවා. එතකොට 11න් 9ක් අඩු කරාම 2යි. දැන් අපි මේ පැත්තට 10න් එකක් ඉල්ල ගත්තේ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ 9යි. 9න් 4ක් අඩු කරාම 5යි. දැන් මෙතන තියෙන්නේ 2යි. 2කින් එකක් අඩු කරාම 1යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 1527යි කියලා. 14 වෙනි ගණන 6000න් 2358ක් අඩු කරන්නයි තියෙන්නේ. දැන් බිංදුවෙන් 8ක් අඩු කරන්න බෑ. මෙහෙන් අපි ඉලක්කම් ඉල්ලගෙන එනවා. එතකොට මෙතනට 10යි. 10න් 8ක් 2යි. දැන් මෙතන තියෙන්නේ එතකොට 9යි. 9න් 5ක් 4යි. මෙතනක් තියෙන්නේ දැන් 9යි. 9න් 3ක් 6යි. 6න් දෙකක් නෙමෙයි දැන් තියෙන්නේ. මෙතන තියෙන්නේ 5ක්. 5න් දෙකක් අපි අඩු කරනවා. 5න් දෙකක් අඩු කරාම 3යි. 3642යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. දෙවෙනි ගානක් තියෙන්නේ සුළු කරන්න. දැන් මේ පේලියට ලියලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය නම් මේ වගේ ලියා ගන්න පුළුවන්. 782කින් 257ක් අඩු කරන්න තියෙන්නේ. 2කින් 7ක් අඩු කරන්න බෑ. එහෙමනම් අපි මේ පැත්තෙන් ඉල්ල ගන්නවා එකක්. එතකොට මෙතන 12 වෙනවා. 12න් 7ක් අඩු කරාම 5යි. දැන් මෙතන තියෙන්නේ 7යි. 7න් 5ක් අඩු කරාම 2යි. 7න් දෙකක් අඩු කරාම 5යි. අපිට පිළිතුර ලැබෙනවා 525යි කියලා. 524න් 175ක් අඩු කරන්න තියෙන්නේ. අපි මේ විදිහට ලියාගත්තාම ලේසි. 4න් 5ක් අඩු කරන්න බෑ. එහෙමනම් මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම මෙතන 14 වෙනවා. 14න් 5ක් අඩු කරාම 9යි. දැන් මෙතන තියෙන්නේ 1. 1 1න් 7ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් ඉල්ල ගන්නවා එකක්.
එතකොට 11 වෙනවා. 11න් 7ක් අඩු කරාම 4යි. එතන තියෙන ඉලක්කම දැන් 4. 4න් එකක් අඩු කරාම 3යි. එහෙනම් 349 ලෙස පිළිතුර ලැබෙනවා. තුන්වෙනි ගැටලුව 631න් 58ක් අඩු කරන්න තියෙන්නේ. 1න් 8ක් අඩු කරන්නට බෑ. එහෙමනම් මේ පැත්තේ එකක් ඉල්ල ගත්තාම 11යි. 11න් 8ක් අඩු කරාම 3යි. දැන් මෙතන තියෙන්නේ 2. 2න් 5ක් අඩු කරන්න බෑ. එහෙමනම් මේ පැත්තෙන් අපි එකක් ඉල්ල ගත්තාම මෙතන 12 වෙනවා. 12න් 5ක් අඩු කරාම 7යි. දැන් 6 වෙනුවට අපි ලියන්නේ 5. මොකද 6න් එකක් දුන්නනේ. එහෙමනම් දැන් 5යි. 573 කියලා පිළිතුර ලැබෙනවා. 246න් 89ක් අඩු කරන්න තියෙන්නේ 4 වෙනි ගැටලුව. 246 අඩු කිරීම 89. 6න් 9ක් අඩු කරන්න බෑ. එහෙමනම් 16න් 9ක් අඩු කරනවා. 16න් 9ක් අඩු කරාම 7යි. දැන් මෙතන තියෙන්නේ 3. 3න් 8ක් අඩු කරන්න බෑ. එහෙමනම් මේ පැත්තෙන් ඉල්ල ගන්නවා 13. 13න් 8ක් අඩු කරාම 5යි. මේ වෙනුවට තියෙන්නේ 1 2 එකක් දුන්නානේ. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 157යි කියලා. පස්වෙනි ගාන 3532න් අඩු කරන්න තියෙන්නේ 785ක්. 2න් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට 12යි. 12න් 5ක් 7යි. දැන් 3 වෙනුවට තියෙන්නේ 2. 2න් 8ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් ඉල්ල ගත්තාම මෙතනත් 12 වෙනවා. 12න් 8ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ 4. 4න් 7ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම 14යි. 14න් 7ක් අඩු කරනවා 7යි. දැන් 3න් එකක් දුන්නනේ මේ පැත්තට. එහෙමනම් මෙතන පිළිතුර එනවා 2යි. 2747යි කියලා ඔයගලන්ට උත්තරය ලැබෙනවා. 6 වෙනි ගැටලුව 4000න් 356ක් අඩු කරන්න තියෙන්නේ. අපි ලියාගමු. මෙතනත් බිංදුවෙන් 6ක් අඩු කරන්න බෑ. එහෙනම් මෙහෙන් ඉල්ල ගන්නවා. මෙතන 10 වෙනවා. මෙහෙම ඉල්ල ගන්නවා. මෙතන දැන් 10 වෙනවා. දැන් මේ පැත්තට දුන්න පස්සේ මේවා 9 වෙන්නේ. 10න් 6ක් අඩු කරාම 4යි. 9න් 5ක් අඩු කරාම 4යි. 9න් 3ක් අඩු කරාම 6යි. 4න් එකක් දුන්නනේ. එහෙනම් දැන් මෙතන 3යි. 3644යි. තුන්වෙනි ගාන පොල් ගෙඩි 475ක් රැගෙන ගිය නිමල් ඉන් පොල් ගෙඩි 297ක් විකුණුවේ නම් ඉතිරි පොල් ගෙඩි ගණන කොපමණද කියලා අහන්නේ. එhmenan රැගෙන ගිය පොල් ගෙඩි ගණන කීයද? 475යි. විකුණු පොල් ගෙඩි ගණන 297යි. එහෙමනම් ඉතිරි පොල් ගෙඩි ගණන සෙවීමට මොකද්ද කරන්න ඕනේ? 475න් 297ක් අපි අඩු කරන්න ඕනි. දැන් බලමු අපි අඩු කරලා 5න් 7ක් අඩු කරන්න පුළුවන්ද? 5න් 7ක් අඩු කරන්න බෑ. එහෙමනම් මේ පැත්තෙන් එකක් අපි ගන්න ඕනි. එතකොට මෙතන 15 වෙනවා. 15න් 7ක් අඩු කරන්න පුළුවන් 8යි. දැන් මෙතන තියෙන්නේ 7 වෙනුවට 6. 6න් 9ක් අඩු කරන්න පුළුවන්ද? 6න් 9ක් අඩු කරන්නත් බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනි? මේ පැත්තෙන් එකක් ගන්නවා. 16න් 9ක් අඩු කරනවා. 16න් 9ක් අඩු කරාම උත්තරේ 7යි. දැන් 4න් එකක් මේ පැත්තට දුන්නා. 4 වෙනුවට දැන් එතන තියෙන්නේ 3. එහෙනම් 3න් එකක් අඩු කරාම 1යි. අපිට පිළිතුර ලැබෙනවා 178යි කියලා. ඉතිරි පොල් ගෙඩි ගණන. 4 වෙනි ගැටලුව රැස්වීමකට සහභාගී වූ 300කින් පිරිමින් 192ක් සිටියේ නම් එහි සිටි ගැහැණුන් ගණන කොපමණද කියලා අහන්නේ. එhmenan අපි වගන්ති ලියමු. රැස්වීමකට සහභාගී වූ ගණන 300යි.
රැස්වීමකට සහභාගී වූ පිරිමින් ගණන 192යි. එහෙමනම් එහි සිටි ගැහැණුන් ගණන හොයන්න අපි මොකද්ද කරන්නේ? 300න් 192ක් අපි අඩු කරනවා. දැන් මෙතන බිංදුවෙන් 2ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් ගන්නවා. එතකොට 10න් 2ක් 8යි. මෙතන තියෙන දැන් 9. 9න් 9 බිංදුවයි. 3 වෙනුවට දැන් මේ පැත්තට එකක් දුන්නානේ. එතකොට 3 වෙනුවට තියෙන්නේ 2. 2කින් එකක් අඩු කරාම 1යි. පිළිතුර ලැබෙනවා අපිට 108යි කියලා. පස්වෙනි ගාන කර්මාන්ත ශාලාවක 2013 වර්ෂයේදී මෝටර රථ 1450ක්ද 2014 වර්ෂයේදී 2325ක්ද නිපදවනු ලැබීය. 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේදී කොපමණ මෝටර රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇද්ද කියලා අහන්නේ. එhmenan 2014 වර්ෂයේදී නිපදවූ මෝටර රථ ගණන 2325යි. 2013 වර්ෂයේදී නිපදවූ මෝටර රථ ගණන 1450යි. අපෙන් අහන්නේ 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෝටර රථ ගණන. ඒ කියන්නේ වෙනස අහන්නේ. එහෙමනම් 2325න් අපි 1450ක් අඩු කරන්න ඕනි. 5න් බිංදුවක් 5යි. 2න් 5ක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම 12 වෙනවා. 12න් 5ක් අඩු කරාම 7යි. මෙතන දැන් තියෙන්නේ 2යි. 2න් 4ක් අඩු කරන්න බෑ. එහෙමනම් මේ පැත්තේ එකක් ඉල්ල ගන්නවා. මෙතනත් 12 වෙනවා. 12න් 4ක් අඩු කරාම 8යි. මෙතන තියෙන්නේ දැන් 1. 1න් එකක් බිංදුවයි. අපි බිංදුව ලියන්න අවශ්‍ය නැහැ. එහෙනම් පිළිතුර ලැබෙනවා අපිට 875යි කියලා. 6 වෙනි ගාන හේෂාන් තම පියාගෙන් රුපියල් 325ක්ද මවගෙන් රුපියල් 430ක්ද ලබා ගත්තේය. එම මුදල් වලින් රුපියල් 149කට සෙරෙප්පු කුට්ටමක්ද රුපියල් 225කට පොතක්ද මිලදී ගත් විට ඔහු ළඟ ඇති ඉතිරි මුදල කොපමණද කියලා අහන්නේ. එහෙමනම් තම පියාගෙන් හා මවගෙන් ලබාගත් මුදල අපි බලමු. 325ට 430ක් එකතු කරන්න ඕනි. කීයද 325ට 430ක් එකතු කරාම ලැබෙනවා 5යි බිංදුවයි 5යි 3යි 2යි 5යි 4යි 3යි 7යි 755ක්. සෙරෙප්පු කුට්ටමේ හා පොතේ මුළු මුදල. එහෙමනම් සෙරෙප්පු කුට්ටම 149යි පොතක් 225යි. අපි මේ දෙක එකතු කරමු. මේ දෙක එකතු කරාම ලැබෙනවා 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 4යි 1යි 5යි 2යි 7යි 2යි 1යි 3යි 374යි කියලා. අහන්නේ අපෙන් ඔහු ළඟ ඉතිරි වැති මුදල. ඉතිරි වැති මුදල බලන්න 755න් අපි අඩු කරන්න ඕනි 374ක්. 755න් 374ක් අඩු කරාම පිළිතුර එන්නේ 381යි. එහෙමනම් ඔහු ළඟ ඉතිරි වැති මුදල රුපියල් 381යි. අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු.